නඩු 20ක විත්තිකරුවෙකුට ජනාධිපති සමාව දුන්නු හැටි මෙන්න. ගම්මට විමල් ඉදෙන්නම දෙයි. ගිය සතියේ ආණ්ඩුවේ හිස මතට මරාලයක් කඩා වැටුණා. ඒ වෙසක් පොහොයට ජනපති සමාව යටතේ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාබද්ධ්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකාරවරයාට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර උදාහරණ ලෙස උතුරු මැද පළාත් බත මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවවසම් නියෝග කළේ පසුගිය 5 වනදායි. එහිදී අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කළා. අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පහුගිය මැයි මාස 12 වනදා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැරලා කියලායි. අනුරාධපුර බන්ධනාගාරයේ සිටි WN අතුල තිලකරත්න නැමැති රඳවියා වෙසක් උත්සවය සඳහා ලබා දෙන පොදු සමාව යටතේ නිදහස් කර ඇති බව තමයි කියවුනේ. මේ පුවත ලැබුගින්නක් වගේ පැතිරලා ගියා. අදාළ ප්‍රවෘත්ති 4 වටෙන් පත්තු වෙද්දී මේ කතාව ජනාධිපති කාර්යාලය දැඩිව ප්‍රතික්ෂේප කළා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබුණේ 2025 මැයි මාස 6 වනදා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනයේ නම් 388කින් සමන්විත වන බවද එම ලේඛනයේ කිසිම තැනක මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි WH තිලකරත්නගේ නම ජනාධිපතිවරයා අත්සන් කළ ලේඛනයේ තිබුණේ නැහැ කියලා. එලෙස ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු 20කට අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේදී තවත් නඩු කිහිපයක් පවතින බවද වාර්තා වෙනවා. ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්ට අදාළ ඒවා බවද වාර්තා වෙනවා. මේ සිදුවීම මොකක්ද? ජනපතිවරයා අත්සන් කරපු ලේඛනයේ නැති නමක් ලිස්ට් එකට ආවේ කොහොමද? රටේ ඉන්න ජනපති හැර තවත් ජනපති කෙනෙක් ඉන්නවද? මේ වගේ ප්‍රශ්න 4 වටෙන් ඇහෙන්න පටන් ගත්තා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සිරකරු නිදහස් කිරීම සඳහා වංගුවක් ගසා ඇති බව පැහැදිලි කියලා සමහරු කියනවා. එය එසේ නොවන්නේ නම් මේ වැරද්ද සිදු කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශයෙන් වෙන්නත් පුළුවන්ලු. මෙවැනි බරපතල වරදක් කිරීම ලේසි පහසු සිල්ලර කෙරුවාවක් නෙවෙයි. එහිදී මෙවැනි වරදක් සිදු කළ පළමු වතාව නොවන බවටත් සැකයක් මතුවනවා. මීට ඉහත කාලවලදී වෙසක් හා නිදහස් දිනවලදී ජනපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී මෙලෙස ජාවාරම් සිද්ධ නොවූ බවටද කිසිම සහතිකයක් නැහැ. හිටපු ජනපතිවරුන් Tamanට හිමි ව්‍යවස්ථානුකූල බලය සිය අභිමතයට අනුව සිදු කර වැඩ වරද්දාගත් තැන්ද තිබිලා තියෙනවා. ගෝඨාභය ජනාධිපතිවරයා මරණ දඬුවම හිමිව තිබූ දුමින්ද සිල්වා හට ලබා දුන් ජනපති සමාවද මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව තිබූ යුඩ් සමන්තනම් සිරකරුට ලබා දුන් ජනපති සමාවද පසු කලකදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වුණා. පසුගිය වෙසක්දා නිදහස් වූ මෙම සිරකරුට අනුරාධපුර මහාධිකරණයෙන් දඬුවම් ලබා දුන් විට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන එන්නේ නැතිව අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටීමද සැක සහිතයිලු. පළමු වරට අධිකරණයේ ඉදිරියේ වරදකරුවෙකු ලෙස දඬුවම් ලබන පුද්ගලයෙකු ලියාපදිංචි කළ යුත්තේ වැලිකඩ බන්ධනාගාරයේ. කෙසේ වෙතත් මෙම වැරද්ද සිදු කළ පාර්ශවයන් අධිකරණයට අපහාස කර ඇති බව නම් පැහැදිලි. ඒ වංචා කිරීමේ අපරාධ චෝදනාවටත් අමතරව ඔය අතර අනුරාධපුර බන්ධනාගාරයේ නියෝජ්‍ය කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. සැකකරු වයස අවුරුදු 52 වන කළුතර දකුණු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2025 වෙසක් සමයේදී ලබා දුන් ජනාධිපති සමාව ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් CID විසින් සිදු කරන ලද විමර්ශනයක කොටසක් විදිහට මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට අද රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ සිද්ධිය එතරම් සරල සිදුවීමක් නෙවෙයි.